හිටපු ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා අද පෙරවරු වී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයට පැමිණියා. ඒ තමන්ට එල්ල වී තිබූ පැමිණිල්ලකට පිළිතුරු ලබා දීම සඳහායි. මම එනකොට හිතාගෙන හිටියේ මගේ මේ ලැම්බෝගිනිය ගැන අහන්න කියලා හිතාගෙන තමයි මම ආවේ. හැබැයි අවාසනාවකට ඇහුවේ මේ විදේශ කටයුතු අමාත්‍යාංශයට අයිති බස් රථයක් මම පාවිච්චි කරාද කොළඹ තිරුකුණාමලයට ගියාද කියලා. මේක තමයි ඉතින් යහපාලනයේ හොඳ තත්ත්වය. අපි ගියපු බස් එක ගැන හොයනවට වඩා මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවය හොයන එක තමයි මීට වඩා වටින්නේ. පැය දෙකමාරක් විතර මම ප්‍රශ්න කරා. ප්‍රශ්න දෙකමාරේම ඇහුවේ මගේ පවුල ගැන. ළමයි කී දෙනෙක් ඉන්නවද? ළමයා යන ඉස්කෝලේ කීයද? ළමයා යන ඉන්නේ ඕන පන්තියේද කියන එක තමයි ඇහුවේ. නෝන වැඩ කරනවද නැද්ද? අවශ්‍ය ආපු ප්‍රශ්නෙට උත්තරය ඇහුවේ විනාඩි 15යි. මෙතන ඉන්න පොලිස් නිලධාරීනුත් හරිම පහසුතාවයකට පස්සේ නෝ මේ වගේ තකතිරු ප්‍රශ්න අපි වගේ අයගෙන් අහන එක පිළිබඳව ලැම්බෝගිනිය සම්බන්ධයෙන් කියන්න පුළුවන්ද? ලැම්බෝගිනියක් ඉතින් ඔයාගෙන ඇවිල්ලා තමයි මගෙන් අහන්න ඕනේ. ලැජ්ජයි ඉතින් බස් එකක් ගැන කියන ලැම්බෝගිනියක් කියවනම් අඩු ගානේ. තියා පොඩි තැනක්වත් තියෙනවනේ. ඒකයි මම එහෙම කිව්වේ. තියෙනවනම් මම ඒකේ එන්නේ. උළු රටනම් පේන්න. මේ සම්බන්ධයෙන් අද පස්වරුවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අදහස් පළ කළා. ඌව පළාත් මහ ඇමති ධූරය දරන ලද පළාත් සභා මන්ත්‍රී ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ප්‍රකාශයක් සටහන් කරගත්තා. එම ප්‍රකාශය සටහන් කරගත්තේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය විසින් අද දින උදෑසන 9 සිට දහවල් 1:00 පමණ වනතුරු පසුගිය සමයේදී විදේශ කටයුතු අමාත්‍යාංශයට අධිසුඛෝපභෝගී බස් රථ දෙකක් ලබාගෙන තිබුණා. මෙම බස් රථ දෙක ලබාගෙන තිබුණේ පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව සඳහා. නමුත් එම බස් රථ දෙක ඒ සඳහා නොයදවා වෙනත් පෞද්ගලික අරමුණු සඳහා පාවිච්චි කරන ලද බවටයි මෙම පැමිණිල්ල ලැබී තිබුණේ. අපි බලාපොරොත්තු වෙන්නේ නීතිපති වෙත ගොනු ඉදිරිපත් කර ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටයි.